ආයිබෝවන් දයාබර වෘශ්චික ලග්න හිමියනි සාදරයෙන් පිළිගන්නවා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව වෙත. මෙවැනි වීඩියෝ තවදුරටත් නැරඹීම සඳහා ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර පහත ඇති බෙල් සලකුණ මත ක්ලික් කරන්න. මෙම වීඩියෝව ගෙන එන මම විද්‍යාපති දේශප්‍රිය තන්ත්‍රයේගේ ඔක්තෝබර් මාසයේ ලග්න පලාපල වෙත අවධානය යොමු කිරීමට ප්‍රථමයෙන් මාසයේ පුරාවට ඔබගේ ග්‍රහ ගෝචරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. ඔබගේ සිව්වැන්න වන කුම්භ රාශිය තුල රාහු ග්‍රහයා පිහිටමින්ද ශනි ග්‍රහයා වක්‍රව ඔබගේ පස්වැන්න වන මීන රාශිය තුල පිහිටමින්ද ගුරු ග්‍රහයා ඔබගේ අටවැන්න වන මිථුන රාශිය තුල පිහිටමින්ද සිකුරු ග්‍රහයා සහ කේතු ග්‍රහයා ඔබගේ දහවැන්න වන රැකියා ස්ථානයේ නැත්නම් සිංහ රාශිය තුල පිහිටමින්ද රවි සහ බුධ ග්‍රහයින් ඔබගේ 11 වැන්න වන කන්‍යා රාශිය තුල පිහිටමින්ද කුජ ග්‍රහයා තුලා රාශිය හෙවත් ඔබගේ 12 වැන්න තුල පිහිටමින්ද ඔබ ඔක්තෝබර් මාසයේ ආරම්භ කරනු ලබනවා. මීට අමතරව ග්‍රහ මාරු සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා බුධ ග්‍රහයා ඔබගේ 12 වෙනි වන තුලා රාශියට සංක්‍රමණය වීමද ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා සිකුරු ග්‍රහයා ඔබගේ 11 වෙනි වන කන්‍යා රාශිය තුළට සම්ප්‍රාප්ත වී දුර්වල වීමද ඔක්තෝබර් මාසයේ මැද භාගය නැත්නම් 17 පමණ වන විට රවි ග්‍රහයා ඔබගේ 12 වැන්න හේවත් තුලා රාශියට සංක්‍රමණය වීමද ඔක්තෝබර් මාසයේ 18 වෙනිදා ගුරු ග්‍රහයා ඔබගේ 9 වැන්න හේවත් කටක රාශිය තුල බලවත් වීමද ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා බුධ ග්‍රහයා නැවතත් ඔබගේ ලග්න භාවයේ වන වෘශ්චික රාශිය වෙතට සංක්‍රමණය වීමද ඒ වගේම අවසාන වශයෙන් ඔබගේ ලග්නාධිපති වන කුජ ග්‍රහයා ඔක්තෝබර් මාසයේ 27 වෙනිදා ඔබගේ ලග්නය තුල බලවත් වීමද සිදු වෙනවා. ප්‍රථමයෙන්ම ඔබගේ රැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. රැකියාව සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ දහවැන්නාධිපති වන රවි ග්‍රහයා මාසයේ මුල් අර්ධයේදී 11 වැන්න තුල ඊ타මත්ම යහපත් ගමනක නිරත වන බැවින් ඔබට රැකියාව තුලින් මාසයේ මුල් අර්ධයේදී යහපත් ප්‍රතිඵල අත්කරගත හැකියි. නමුත් මාසයේ දෙවන අර්ධයේදී රවි ග්‍රහයා 12 වැන්න වන ඔබගේ වැය සිරගත වී රෝහල්ගත වීම නිවේදනය කරන්නා වූ භාවය තුල දුර්වලව පැවතීමත් සමග රැකියා අංශය සම්බන්ධයෙන් ඔබ ප්‍රවේශම් විය යුතුයි. මෙහිදී අවදානම්කාරී තීන්දුව తీරන ගැනීම, රැකියාවන් මාරු කිරීම, ගැටුම්කාරී තත්ත්වයන් වලට මැදිහත් වීම වැනි විප්ලවකාරී තීන්දුව తీරන වලට මැදිහත් වීමෙන් ඔබ වැළකී යුතුයි. ව්‍යාපාර අංශය සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ හත්වැන්නාධිපති වන සිකුරු ග්‍රහයා ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා ඔබගේ 11 වැන්න වන අයස්ථානයට සංක්‍රමණය වී මීට අමතරව ශනි ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා එකිනෙකා දැකීමත් 12 වැන්න තුල පිහිටි බුධ ග්‍රහයා සිකුරු ග්‍රහයා සමග පරිවර්තනය වීමත් නිසා ඔබ විදේශිකයන් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වෙනවා නම් ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය නැත්නම් පුද්ගලයන් පිටරට විදේශගත කිරීම වැනි දේවල් සම්බන්ධයෙන් ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබට ඒ එමගින් වෙනදාට වඩා සාර්ථකත්වයක් ලැබිය හැකියි. නමුත් ශනි ග්‍රහයාගේ දෘෂ්ටිය සහ සිකුරු ග්‍රහයාගේ දුර්වල භාවය නිසා ඔබ ව්‍යාපාර කිරීමේදී ප්‍රවේශම් සහගත විය යුතුයි. මූල්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ දෙවැන්නාධිපති වන ගුරු ග්‍රහයා මාසයේ මැද භාගය වන විට ඔබගේ 9 වැන්න තුල බලවත් වීම නිසා ඔබගේ තැන්පතු සම්බන්ධයෙන් ඔබට සුබවාදී අපේක්ෂාවක් තබා ගන්න පුළුවන්. මෙම කාලය තුලදී ඔබගේ වාසනාව සෞභාග්‍ය වර්ධනය වෙනවා. මක්නිසාද 9 වැන්න තුලින් ඔබගේ වාසනාව සහ සෞභාග්‍ය නිවේදනය වෙන බැවින්. නමුත් ඔබගේ 11 වැන්න ආධිපති වන බුධ ග්‍රහයා 12 වැන්නට සංක්‍රමණය වීම නිසා මෙම මාසය තුලදී ඔබගේ වැයපක්ෂයේ යම් ඉහළ යාමක්ද අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව බුධ ග්‍රහයා සහ කුජ ග්‍රහයාගේ යෝග වීම නිසා මෙම වියදම් ඔබගේ අවශ්‍යතාවයන් පරිමසා ගැනීම සඳහා භාවිතා කිරීමක් අපේක්ෂා කරන්න පුළුවන්. එම නිසා ඔබට ඔබගේ වැයපක්ෂය ගැන එතරම් කනගාටු විය යුතු නැහැ. සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකීමේදී මාසයේ මුල් සති 3ක කාලය තුලදී ඔබගේ ලග්නාධිපති වන කුජ ග්‍රහයා 12 වැන්න හේවත් වැයස්ථානයට සංක්‍රමණය වන බැවින් සෞඛ්‍ය තත්ත්වයේ යම් පිරිහීමක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් අවසාන සතිය තුලදී කුජ ග්‍රහයා ඔබගේ ලග්න භාවයට චලිත වීමත් සමග ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ ක්‍රමයෙන් යහපත් අතර ගමන් කිරීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් සැලකීමේදී මාසයේ දෙවන අර්ධය තුලදී ගුරු ග්‍රහයාගේ බලවත් දෘෂ්ටිය ඔබගේ පස්වැන්න තුලට ලැබීම නිසා
නව ප්‍රේම සම්බන්ධතා ආරම්භ කිරීම සඳහා තනිකර වෘශ්චික ලග්න හිමියන්ට බොහෝ අවස්ථා මෙම මාසයේ දෙවන අර්ධයේදී හිමිවනු ඇත. ඒ වගේම දැනට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන වෘශ්චික ලග්න හිමියන්ට තමන්ගේ ප්‍රේම සම්බන්ධතාවය වර්ධනය කරගෙන අවශ්‍ය නම් විවාහ ජීවිතයට පවා පිවිසීමට ග්‍රහ ගෝචරය මගින් සැකසෙනු ඇත. විවාහ සම්බන්ධතා සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ හත්වැන්නාධිපති ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා ඔබගේ 11 වැන්නට චලිත වීම නිසා ඔබට විවාහ සම්බන්ධයෙන් සුබවාදී වාතාවරණයක් අවසාන සති 3 තුලදී බලාපොරොත්තු විය හැක. නමුත් ඔබගේ පෞද්ගලික ජන්ම කේන්ද්‍ර පරීක්ෂාව සිදු කර ගැනීමට අමතක නොකරන්න. දැනටමත් විවාහ ජීවිතයට පිවිස ඇති ඔබගේ පෞල් ජීවිතයේ සතුට මාසයේ ගතවීමත් සමග වර්ධනය විය හැකිය. නමුත් 12 වෙනිදාට චලිත වන බුධ ග්‍රහයාගේ 8 වන දෘෂ්ටිය නිසා ඔබගේ පෞල් ජීවිතය තුළ යම් යම් sannivedanayට අදාළ ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එම නිසා ඔබගේ සහකරු හෝ සහකාරියට හොඳින් සාවධානව ඇහුම්කන් දීමට ඔබ වග බලා ගන්න. අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී උසස් පෙළ සහ ප්‍රථම උපාධිය හදාරන සිසුන්ගේ අධ්‍යාපනය ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය ඔබගේ සිව්වැන්නාධිපතිට මාසයේ දෙවන අර්ධයේදී ලැබීම හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් මැද වුවද ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැක. පශ්චාත් උපාධි මට්ටමේ සිට ඉහළට අධ්‍යාපනය හදාරන ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු මෙම මාසයේ 3 වන සතියේ සිට යහපත්ව ඉදිරියට කරගෙන යා හැක. ගමන් බිමන් සම්බන්ධයෙන් සැලකීමේදී ඔබගේ සියලුම ගමන් වලට ඔක්තෝබර් 18 වෙනිදා ගුරු ග්‍රහයාගේ කටග්‍රහාශයගත වීමත් සමග ඉතාමත්ම යහපත් තත්ත්වයක් මාසයේ 3 වන සතියේ සිට උදා වීම ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දරුඵල සම්බන්ධයෙන් සැලකීමේදී ගුරු ග්‍රහයාගේ චලිතය හේතු කරගෙන මාසයේ 3 වන සතියේ සිට ඔබගේ අපේක්ෂාවන් සඵල වීමේ හැකියාවක් නැත්නම් සුබවාදී බලාපොරොත්තුවක් ඔබට ඒ සම්බන්ධයෙන් තබා ගත හැකිය. දැනටමත් දරුවන් සිටින්නා වූ වෘශ්චික ලග්න හිමියන්ගේ සහ දරුවන්ගේ අතර ඇති සම්බන්ධතාවය මාසයේ 3 වන සතියේ සිට වර්ධනය වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම දරුවන් ඔබට පසුගිය මාසවලටත් වඩා යම් මට්ටමක කීකරු වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. එපමණයි දයාබර වෘශ්චික ලග්න හිමියනි, ඔබට සුබ ඔක්තෝබර් මාසයක්. ඇස්ට්‍රෝ ආකර්ෂණ YouTube නාලිකාව subscribe කරන්න.